කාර්යය ගෙනාවේ ජනවාරි 13 වෙනිදා. අද තමයි මේ කාර්යයට නැගලා අඩියක් හරි ආවේ. මොකද මම දැඩි කතරගම දෙවියෝ අදහන භක්තිකයෙක්. බුදුන් වන්දලා දෙවියොත් වන්දලා සාමාන්‍ය මම වර්ෂයකට දෙසරයක් එනවා. මම දෙවියෝ වන්දන ක්‍රමවේදයක් තියෙනවා. ඒක රටේ ජනතාවත් එහෙම අනුගමනය කරොත් හොඳයි කියලා හිතෙනවා. පොල් 12ක් ගන්නවා මාසෙකට ගානේ අවුරුද්දට. දැන් මේ පෙබරවාරි ඒ පොල් 12 ගාපුවම ලබන ජනවාරි වෙනකල් අපෝ මේ පැත්තේ ආවෙ නැතත් චමන්න. නමුත් ඉතින් දෙසරයක් එනවාමයි. දෙසරය ආපුවම ආයෙ 12ක් ගාපුවම සමහර මාසවල ඩබල් වෙනවා. ඉතින් මට ඒ විදිහේ ලැබිලත් තියෙනවා. ඒකින්ද පාන් 12ක් පාවිච්චි කරන්න, පොල් ගෙඩි 12ක් දෙවියෝනේ පූජා කරන්න. කතරගම දේවාල ඉස්සරහ ඉඳලා මම කියන්නේ මට යම්කිසි ජීවිතේ අපහසු අමාරු පහසු සහ ලේසි වුණත් කතරගම දෙවියෝ මගේ සීයට අනිවාර්යයෙන්ම ගොඩනගෙන කෙනෙක්. ඒ විදිහටම උන්වහන්සේ මට ඒ අවශ්‍ය සහයෝගය සතිය ධෛර්යය ලබා දීලා දෙනවා. අදත් මම ප්‍රාර්ථනා කරේ ඔවුන්ගේ ඒකායන අරමුණ මේ සමාජයේ ලෙඩා දුක බැරිමිනියා නැතිවිලි අහිංසක මිනිස්සු සතා සිව්වා ලෝකවාසී ජනතාව ස්වභාව ධර්ම සියලු දේ ආරක්ෂා කිරීම තමයි දෙවියන්ගේ ප්‍රධාන අරමුණ. නමුත් ඒක යාලට ප්‍රායෝගිකව කරන්න බෑ. යම්කිසි කෙනෙක් දෙවියෙක් දෙවිවරුන්ගෙන් බුදුන්ගෙන් යම්කිසි ආශිර්වාදයක් පිටක් බලාපොරොත්තු වෙනවා නම් ඔවුන්ගේ අරමුණ අපි මේ සමාජය තුළ අපේ ඒක ඉෂ්ට සිද්ධ කරොත් දෙවියෙක් බුදුන්ගේ දෙවියන්ගේ ආශිර්වාද ස්ථීරියවම ලැබෙන එක මාගේ ජීවිතයේ අත්දැකීමක් විදිහට මේ දේවාල ඉස්සරහා ඉඳලම මට කියන්න ලැබීම ලොකු දෙයක්. අයිබෝන්.